ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් ඇත්තටම මෑත කාලයේදී මේ මන්ත්‍ර ශාස්ත්‍රයට නැත්තම් මේ গুপ্ত ශාස්ත්‍රයට බොහොම කනගාටුදායක සිදුවීම් සමුදායක් සිද්ධ වුණා. ඉතින් මෑතකදී අපි කියන්නේ දේවාලයක් කරනවා හෝ කපුවෙක් හෝ කියලා හෝ ඇදුරෙක් හෝ කියලා යම්කිසි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් ඔබ දකින්නත් ඇති සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙනවා. ඉතින් ඇත්තටම මේ පිළිබඳව ඉතාම කනගාටුදායක වෙනවා. මොකද මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ විතරක් දේවාල ශේෂ්ත්‍රයේ විතරක් නෙවෙයි හැම ශේෂ්ත්‍රයකම ඉන්නවා ඒකේ තියෙන ගුණය නැති කරන ශේෂ්ත්‍රයෙන් නැති කරන ඒ ශේෂ්ත්‍රයක් තුල හොඳින් වැඩ කටයුතු කරන අයට කැලලක් වෙන විදියට වැඩ කටයුතු කරන අය. ඒක අපි කියන්නේ ගුරු වෘත්තිය වේවා වෛද්‍ය වෘත්තිය වේවා දැන් පහුගිය කාලේ දැක්කනේ අපි ලෝයස්ලා මොකද උනේ කියන කාරණේ ආන් ඒ වාගේ අපි කියන්නේ හැම ශේෂ්ත්‍රයකම ඉන්නවා මේවා පිරිහවන කෙනෙක්. ඉතින් ඇත්තටම ඒ සම්බන්ධව කතා කරද්දී කෙනාගේ ගතිගුණ ඊළඟට අපි කියන්නේ දෙමව්පියන්ගෙන් ලැබිච්ච ආభాෂය කුඩා කාලේ ඉඳලා හැදෙන පරිසරය සහ අපි දන්නේ මොන මානසික ලෙඩ රෝග තියෙනවද කියන අනිත් පැත්තෙන් අපේ গুপ্ত ශාස්ත්‍රයෙන් බැලුවට පස්සේ අපි කියන්නේ වරන් කරන්නවත් ඇදුරු අය වෙන්නවත් සුදුසු අය නෙවෙයි പ്രേත දිෂ්ටි ඇඟේ දාගෙන යක්ෂ දිෂ්ටි ඇඟේ දාගෙන අපි කියන්නේ මිනිසුන්ව මුලා කරන අය තමයි ওই විදියට නොමනා හැසිරීම් වලට පෙළඹෙන්නේ. ඉතින් ඇත්තට මේ පිළිබඳව මේ කනගාටුදායක වෙනවා වගේම ඉතින් ආතුර ඔබගෙන් ඉල්ලනවා මේ গুপ্ত ශාස්ත්‍රය කෙරෙහි තියෙන විශ්වාසය මේ කාරණා හින්දා නැති කරගන්න එපා. මොකද මේකෙන් පිහිට ගන්න පුළුවන් අය අප්‍රමාණයි. පිහිට දෙන්න පුළුවන් අය අප්‍රමාණයි. ඒ අතරේ අතලොස්සක් තමයි ওই විදිහට අපි කියන්නේ නොහොඹිනා වැඩ කරන්නේ. ඉතින් අතට අද වීඩියෝ එකෙන් මේ මම මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මං ගැන. මොකද දැන් ගොඩක් කට්ටිය අහනවා මම කවුද? ඇයි මේ ෆේක් account එකකින් වීඩියෝ දාන්නේ? බොරු කරනවද හොර කරනවද කියන කාරණේ පිළිබඳව. ඉතින් ඇත්තටම මේක ෆේක් account එකක් නෙවෙයි. මොකද මේ අසුර ශක්ති කියන ගිණුම YouTube වගේම Facebook එකෙත් භාවිතා වෙනවා. ඉතින් ඇත්තටම මේ ගිණුම තුල මගේ දේවාලයට එන ලොකේෂන් එක දේවාලේ තියෙන්නේ කොහෙද මගේ පර්සනල් නම්බර් හැමදේම දාලා තියෙනවා. ඉතින් ඔය දැන් අවුරුදු 5ක ඉඳලා ওই නම්බර්ස් තමයි මගේ වැඩ කරන්නේ. හරිද? හැබැයි මේක මගේ වෘත්තීය සහ මං ආසාවෙන් කරන දෙයි හාමුදුරුවෝ මට දුන්නද. ඉතින් මේක මම මගේ ව්‍යාපාරය වෘත්තීය හැම එකක් විදියටම කරන නිසා තමයි මේක මම මේ අසුර ශක්තිය කියන නමින් මේ ගිණුම පවත්වාගෙන යන්නේ. ඒක ෆේක් එකක් නෙවෙයි. ඒක මගේ කැමැත්ත සහ මම මේක සෝෂල් මීඩියා හරහා මගේ ව්‍යාපාරය මම ප්‍රොමෝට් කරනවා. ඉතින් ඒකට කිසිම කෙනෙක් අපි කියන්නේ සැකයා සංකාවක් තියාගන්න අවශ්‍ය නැහැ. ඕන කෙනෙක්ට එන්න පුළුවන්. මම දේවාලේ ඉන්නවා මගේ ගම මගේ ගෙදර. ඉතින් ඕන කෙනෙක්ට ඇවිල්ලා කියලා බලලා කියලා යන්න පුළුවන්. ඉතින් ඒ පළවෙනි කාරණේ. අනිත් කාරණේ තමයි දැන් මගේ දේවාලේ පිහිටලා තියෙන්නේ මාතර. ඉතින් දැන් ගොඩාක් කට්ටිය කියනවා දැන් මාතර කිව්වට පස්සේ අපි කියන්නේ ඉන්නේ වැඩෝ කියන කාරණේ. හැබැයි අපි කියන්නේ මේ ශාස්ත්‍රයේ කොහෙවත් වැඩෝ කියන කාරණයක් නැහැ. හරිද? දේවාල කරන අයෙක් වේවා ඇදුරු කෙනෙක් වේවා වැඩෙක් වෙන්නේ Taman දන්න පරාසය තුල පමණයි. නොදන්නා දේවල් බොහෝමයයි. ඒක මම වේවා තව කෙනෙක්ට වේවා පොදු දෙයක්. මම දන්න පරාසය තුල මම වැඩෙක් කියන එක මම පිළිගන්නවා. මොකද මෙච්චර අවුරුදු ගාණක් බොහෝ අයත් එක්ක හැප්පිලා කියලා බාධක මැද්දේ මේ ගමන ඇවිල්ලා අතරත් දේ හාමුදුරුවෝමාව කෙලින් තියලා තියෙන නිසා මම මේ ශේෂ්ත්‍රයේ මම වැඩ කරන පරාසය තුල වැඩෙක් කියන්න මම කොහොමද දන්නවා. ඉතින් අනිත් කාරණේ ගොඩක් අය මගෙන් කතා කරලා අහනවා වරන් හදා ගන්න හැර ගියය ගෙන්නන්න නිදම් බලන්න ඔය කිසිදු කාරණයක් මම සිදු කරන්නේ නැහැ. අපි කියන්නේ කිසිම හේතුවක් නිසා හෝ අපි කියන්නේ දෙන්නා වූ කිසිම පඳුරක් මිල මුදලක් නිසා ඔය කිසිම කාරණයක් මා විසින් සිද්ධ කරන්නේ නැහැ. පැහැදිලිවම මම සිද්ධ කරන්නේ වින දෝෂ අයින් කරන කාරණා. ඒ කියන්නේ කොඩි වින බන්ධන හදිහුණියන් කැපීම සහ අපි කියන්නේ අමනුෂ්‍ය දෝෂ ඉවත් කිරීම බහිරව පූජා භූමි ආරක්ෂා වගේ කාරණා තමයි මා විසින් සිද්ධ කරන්නේ. ඉතින් ඇත්තටම මන්ත්‍ර ශාස්ත්‍රය භාවිත වීමක් වෙන්නේ නැහැ. මම වැඩ කටයුතු සම්පූර්ණ වරමරා කරන්නේ සහ බලන්නේ. ඉතින් ඒක නිසා අර කාරණා හිතේ තියාගෙන බලාපොරොත්තුව මාව සම්බන්ධ කර ගැනීම අපි කියන්නේ ඔබගෙත් මගෙත් කාලය නිස්කාරණේ විනාශ කර ගැනීමක් පමණයි. ඉතින් දැන් මේ තවත් තියෙන ප්‍රශ්නයක් තමයි අපි කියන්නේ මේ සමාජයේ කතිකාවතක් ඇති වෙලා තියෙනවා ඒක ඇති කරලා තියෙනවා යම් කිසි කොට්ටාසයක් විසින් නීච කුල රොඩිය කුල බන්ධන කපන්න රොඩියෙක් ඕනි කියන කාරණා. ඉතින් ඇත්තටම මේක මහා බොරු කතාවක් තර්කයක් නැති කතාවක්. මොකද මේ නීචයක් කපන්න රොඩියෙක් ඕනි කියන කාරණයක් නැහැ. නීචයක් කපන්න ශාස්ත්‍රය දන්න කෙනාට වරමෙන් වුණත්
වරමේ දිග පළල 6 4 දන්නව නම් වරමට අවසර තියෙනවා නම් වරමේ නීච කපන්න පුළුවන්. හැබැයි කාරණේ කැපුවාගෙන නීච වෙනවා. ඊට පස්සේ ඒ නීච තමන්ගෙන් අයින් කරගන්න තමන් දැනගන්නත් ඕනේ. ඉතින් ඒක නිසා ඒ කාරණේ තමයි ඊට පස්සේ අපි කියන්නේ නීච කාරණා හොය හොය යන්න එපා මේ රොඩියෝ හොය හොය. මොකද මේ රොඩියෝන්ගෙන් අපි කියන්නේ නීච කපලා තේරුමක් නැහැ. ඒ රොඩිය මන්තර දන්නේ නැත්තම් මේ නීචයක් කපනවා කියන්නේ නිකන් හරක් කොළුවක් කපන කාරණයක් නෙවෙයි. උදෙක් මේක ඇතුලේ අපි කියන්නේ රොඩිය කුල නීච කුල යකුන් යස්නියන් ගෙන්නලා එයාලට පුද කැප කරලා එයාලව භූමියෙන් අයින් කරගන්න කාරණාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ නැවත නැවතත් කියන්නේ අර මේ මන්ත්‍ර ශාස්ත්‍රය තුල අපි කියන්නේ හුදෙක් යම් කොට්ටාස විසින් මවපු ඒක දේවාල ශාස්ත්‍රය තුලත් එහෙමයි. සමහර කාරණා තියෙනවා යාළගේ වාසියට. හරිද? දැන් ඔය තැඹිලි ගෙඩිය ප්‍රශ්නයක් පහුගිය කාලේ වුණා. ඒ පේන්නේ නැද්ද? ඒක යාළගේ පුද්ගලික හේතුවකට ගොතාගත්ත කාරණයක්. ඒ ගැහණු කෙනාව පොළඹව ගන්නේ මේකට මෙහෙම කරොත් හරි කියන එක. ඒකේ එයා කෙනාගේ පුද්ගලික වාසිය තකා. එහෙම නැතුව සම්මතයේ ඔය වගේ ශාන්ති කර්මයක්වත් පූජාවක්වත් තොইলයක්වත් මුකුත් නැහැ. අන්න ඒ වගේ මේකේ ශාස්ත්‍රීය දැනුමක් නැහැ. මන්ත්‍ර ශාස්ත්‍රයක් දන්නෙත් නැහැ. වරන් ශාස්ත්‍රයක් දන්නෙත් නැහැ. දිගප්පලලක් දන්නෙත් නැහැ. අපි කියන්නේ උපතක් විපතක් නැහැ. ඔහේ ඇහිඳලා දේවාල දාගෙන වැඩ කටයුතු කරන. ඉතින් ඇත්තටම ඒ වගේ අයට රැවටෙන්න එපා. වගේ අය ගාවට යන්න එපා. ඔබට මොනවා හරි අපි කියන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් හිතන්නකෝ දැන් සමහරක් අය කතා කරලා කියනවා නේද මහත්තයා මගේ භූමිය බලන්න බෑ කාටවත් ඇඳිලි ගහලා තාංචි ගහලා තියෙන්නේ භූමිය බලන්න බෑ කිසිම අඳුනකින් වරමකින් කියලා. ඉතින් සාමාන්‍ය විනයක් කරන කෙනෙක් ඒ විනය බලා ගන්න විනය කරන්නේ නැහැ. මේ මිනිස්සු විනය කරලා ඒක සංගවන්න තව කාරණා කරනවා. ඒකනේ යාගේ දක්ෂතාවය. එතකොට බලන කෙනා මේක මේ නීච ගහලා ඇඳිලි ගහලා හිර ගහලා කියලා නොබලින් එක නෙමෙයි කාරණේ. ඒවා කපාගෙන ඒවා හරහා හෝ ඒවා අපි කියන්නේ తాවකාලික යටපත් කරන් හෝ විනය බලන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් ඒක නිසා මේක ඇතුලේ කරන්න තියෙන දේවල් බොහෝ අප්‍රමාණයි. කරන්න තියෙන පිළියම් අප්‍රමාණයි. අපි කියන්නේ කරන කොඩි වින බන්ධනත් අප්‍රමාණයි. මේවා කපන්න තියෙන විදිහත් අප්‍රමාණයි. ඒක නිසා අනවශ්‍ය විදිහට කලබල වෙලා බිය ඇති වෙලා කාගේවත් උහමනාවල් වලට අතකොළු වෙලා එයාලගේ ඕනෑපාකම් පරිමහන්න යන්න එපා. හරි කෙනෙක් හරියට හොයාගෙන වැඩ කටයුත්තක් කරගන්න. ඔය බලන්න බෑ කියලා වින කපන්න බෑ කියන වින අපි කපලා පෙන්නනවා. ඇඟේ යවන්න බෑ කියන යක්කු පෙරේතෝ අපි යවලා පෙන්නන. ඉතින් එක දවසක් හරි ඔබ ඇවිල්ලා බලන්න මාතර අපේ තැනට නැත්තම් කතා කරලා ඔන්ලයින් පරීක්ෂාවක් වුණත් ඔබලට කරගන්න පුළුවන්. ඉතින් පරීක්ෂාවෙන් ඉඳලා වැඩ කටයුතු ඉවර වෙන තෙක් සියලුම වගකීම කියන කාරණේ වචන ඉඳලා වගකීම අපි ගන්නවා. ඉතින් මේ කාරණා දැනුවත් කරන්න තමයි අද වීඩියෝ එක කරේ. ඉතින් සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔඩ්ඩි බඩික සිද්ධ සුනියන්දේ හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි.